aku tiagaan belum ya ati mau tiagaan wah ini kan di video sepatak banget itu kan deh pak para karena terus terus me ada rida bagi bagian nonton nih ane benar nonton ya ini kan patu teknik patu karena nata na api den logo patu karena di pete patu karena podi dega dinding pada ekkene kape ekkene kan tekno ya ekkene yerna eka kiyan no namko dewale yang gitu bukan sudah karena no ya अब स्वामी वरजिस प्रसलवान सिंह वाला प्रसाद देवी ज्ञानवान सिंह प्रेम शुद्धात्मा सिंह सहभागी मम सेला समग भवतीवा ඔබ සමගද පවතිවා අප්‍රේමවන්ත සංසලා සහ චමත් අද ඔබගේ ජීවිතයේ ලස්සන දවසක් උන්වහන්සේගේ ආදරයෙන් ඔබගේ විවාහ ජීවිතය ආරම්භ කරන්නට අද උත්සාහ දරනවා විශේෂයෙන්ම යාඥා කරපු අද දවසේදී දෙවියන්ගේ ආශිර්වාදය තුළ උන්වහන්සේ ආරම්භය උන්වහන්සේ අපව අරගෙන යනවා ඒ විශ්වාසය තුළ පටන් ගන්නා මේ විවාහ ජීවිතය දෙවියන්ට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නට යාඥා කරනවා දවසේ වල දෙන්නා වෙනුවෙන් ඒ වගේම පැමිණි සියලු දෙනාම යාඥා කරනවා ඔබගේ ජීවිතය වෙනුවෙන් යාඥා කරමු පටන් ගන්නා වූ මේ ජීවිතයෙන් දෙවියන්ට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න. ඒ වගේම මනුෂ්‍යයන්ට දුර්වලයි පාපයට වැටෙන සුළුයි අපි අතින් වැරදීම් වෙනවා මේ හැම දෙයකම වහන්සේගේ සමාවය කියලා අපි යාඥා කරමු කතෝලිකාය අධික වැඩගෙන සමාත් කරගෙන මනුෂ්‍ය ජීවිතය අපි අතින් සිදුනා වූ වැරදීම් වලින් සමාව වෙලා යාඥා කරමු.
පාරක් තියෙනවා. අපගේ මෞගමාන සදා ජීවනයට පමුණුවන සේක්වා. ස්වාමිනේ කරුණාකර මැනව. ස්වාමිනේ කරුණාකර මැනව. ක්‍රිස්තුනේ කරුණාකර මැනව. ක්‍රිස්තුනේ කරුණාකර මැනව. ස්වාමිනේ කරුණාකර මැනව. ස්වාමිනේ කරුණාකර මැනව. අපි යාඥා කරමු. දෙවී ස්වාමී ඔබ වහන්සේගේ වාබන විශ්ව අවිරහස කළසේකේද ක්‍රිස්තුල වහන්සේ සුඛී සබාලන ප්‍රේමයට ඒ සංකේතයක් කළසේක සංසලාසා චමතුලේසා පුරණයාත්ම ඇසුවමෙන් ඔබ වහන්සේ කෙරෙහිද ඕනෙ කෙනෙකා කෙරෙහිද විශ්වාසයේ යුතුවද දිනෝනන්වල ප්‍රේමයේ සුවේ බැදෙන්නෝය. මේ ප්‍රේමයේ සත්‍යතාවලෝගේ ජීවිත මාර්ගික සාක්ෂි දරන්න ඕන්ද වරන්දන මැනව. මේ ගීතය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ අපට ලැබේවා. වචනයට සමත් වේ වාක්‍යය. Ini kan juga gimana? Ini hari bukan begini berarti banget tak? Ada bukan begini lagi non? Kembali lagi. Kada? Oke dulu video karena iya, tapi dia kata kamu kok kamu recordin nona juga. Ini kata
ඔබ සමගද වනසේක්වා. සුවිශේෂිත ශිලෝ මන්දිරතුමාට විසින් කියන ලද දේව වාක්‍යයන් විසය සාමනීය වේවා. දේව වචනේ සඳහා නිගමනයෙන් සහභාගී වෙමු. මට සමන් දෙන ඔබට මම කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට සාප කරන්නන්ට සෙත් සතන්න, ඔබට ගැරුම් කරන්නන්ට දේශා යාඥා කරන්න. ඔබේ කඹුලක ඇසුරු පාර දෙන අයට අනෙක් කඹුලක පාන්, ඔබේ උතුරු සතුව පැහැර ගන්නන්ගෙන් ඔබේ අඳුනේ උරද ඔවුන්ට දෙන්න. ඔබේ නිල්ලංගන් හැම දෙනාටම දෙන්න. ඔබ සතු දේ පැහැර ගන්නන්ගෙන් යමින් එය නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තේ ඔබත් ඒ දේ කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නා වූ නම් ඉන්න ඔබට කවර ප්‍රශංසාවක්ද? පෞකාරය පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් යහපත කරන්නේ නම් ඉන්න ඔබට කවර ප්‍රශංසාවක්ද? අනුන් විනිශ්චය නොකරන්න, එවිට ඔබ විනිශ්චය කරනු ලැබේ. අනුන් වරදටපත් නොකරන්න, එවිට ඔබ වරදටපත් කර නොලැබේ. සමාව දෙන්න, එවිට ඔබට සමාව දෙන්න ලැබේ. ක්‍රිස්තුන් වහන්සේගේ ගැලවීමේ සුභ ආරංචිය නම් මෙසේය. ක්‍රිස්තුන් වහන්සේට ප්‍රශංසා වේවා. මදකට වාඩි වෙන්න.
ජීවිතයේ ලස්සන දවල් අත්වේ ඉතින් සංසාර සමාජම අදගේ ජීවිතේ ලස්සන දවසක් නේ එහෙමද ෂුවර් සංසාර සමාජම වහලේ ඉන්න වේසිය චමත්කාරයක් කොහොමද සංසාරේ වගේ වේසිය අල්ලියෙන්නම් විවාහයන් මුද කට්ටක් කන්න ඔබ දන්නවා මොකද වෙන්නේ ඒ සමහා ගොඩාක් වැඩ තියෙනවා ඊයේ තියෙනවා වගේ ගොඩාක් මේ උදේ දෙනවා අවබෝධයද ඉස්සරහට ආවා මේ හම්බුනා වේවා ජීවිතේ ගැඹුරු භාවය වෙනවද විවාහ වෙන එක බේසි දානවා. නවතුනා බේසි. බේසි නෑ නෑ. නෑ ඒ බඳේ. ඒ බඳේ වෙනම අමාරුයි. ඒ වගේම චමත්තුක සලාම් ඒ අද වදේනාගේ යාදවේ මේක යාදවේ තුළ ඔබ දන්නවා අහලා තියෙනවා සුසි. මම උඩකට වෙල්ලා. උඩකට වෙල්ලා. ප්‍රේමයේ ලෝලයන් හැමදේනටම හම්බ වෙනවා. එනමුදු ප්‍රේමයේ කිමකිය හඳුනාග අයනේ. ඔබට දුරේ ඔබේ ජීවිතයේ අද දෙදෙනා දිවෙනවා සිදිරේ පොරොන්දුවක් දෙනවා දෙදෙනා ප්‍රේම කරනවා දෙදෙනා වංග වෙනවා කියන. ඔබට සංසල සහ චම ඇයි ඔබ විවාහ වෙන්නට සංසලාව චමත්යි සංසලාව කරනවා දෙන්න කියලා සංසලා ඇයි චමත් කරන්නේ ඒකම මෙහෙම චමත් මට වැරදිලා දෙයක් සංසලා මට කියන්න පුළුවන් චමත්ගේ ජීවිතයේ තියෙන ඔබ දැක්ක ලස්සන ගුණයක් කල්පනා කරන්න මා ලස්සන දෙයක් කියන්න බලන්න හොඳ ගතිගුණයක් මම බලවල චමත් මොනවද කියන්නේ එක දෙයක් චමත් මොනවද අඩුවෙන්ම තාම දැන්දලා අඩුවෙන් පුත්තච්චෝ අඩුවෙන් දෙයක් මොනවද කියන්නේ හොඳ ගතියක් කියන්නේ බලන්න කියන්නේ ඒකෙන් බලන්න මොනවද ගතියක් හොඳයි හොඳයි හිත හොඳයි ඉතින් අවුලක් හිත හොඳයි හිත හොඳයි හොඳයි චලන මොනාරි කියන්න ඕන නැත්නම් මොනවද කියන්නේ මොනවද කියන්නේ හරි ආදරණීය මම ඒක හරි ආදරණීය හරි එතකොට චංචලා දකින්නේ චමත් ආදරණීය ඒ වගේම චමත් බලන්නේ දකින්නේ ඒ හිතොත් ඒ වටින දෙයක් අද ඔබ කිව්වා මේ ඒ ඉස්සරහා මගින් චමත් මෙහෙමයි මගින් චංචලා මෙහෙමයි එතකොට මේ හැම දෙයක් ඇයි ඒ හැම දෙයක් කරන්නේ ආදරේ දාන කරන්නේ ආරම්භ කරන්නේ તો චමත් ආදරේ නේද චමත් ඔව් සුසු නෑ 100% චංචල ආදරේ ආදරේ හරි දුරේ ආදරේ නම් එතකොට විවාහ ජීවිතේ අපි විවාහසේ නැත්නම් පළවෙනි පවුලම වදව මේ පවුලම වදලා
අපේ විශ්වාසය කතෝලික විශ්වාසය දෙවනසේ පළවෙනි ආදම් සහායව මවල පළවෙනි පවුල වෙනුවෙන් මේ පළවෙනි පවුලට චමන් ඒව කියන එක ස්පීඩයි හරි ආදම්ට දෙන්නේ ඒව වලේට ඒව දෙනවා හරි ඔබට මේකේ ආදම්ට ඒවල කීප දෙනෙක් දුන්නද මෙහෙම කියන්නේ නම් එපා ඒකෝන ඔක්කොම ආදම්ට දුන්නේ ඒකයි ඒවල මේක තමයි දෙවැනි සිද්ධිය හරිද පෞල් ජීවිතයේ තුල එක ස්වාමි පුරුෂයන්යි එක භාර්යාවයි ස්වාමි පුරුෂය හරිද එතකොට විවාහ ජීවිතයේ ජවන් ස්පෙයා නැහැ හරිද ඒවලදී විවාහ ජීවිතයේ ස්පෙයා නැහැ ඕන වෙලාවකට පැච්ච එකක් තියා ඒක නිසා දරුවලයි කෙරුවා වෙනේ බෝධයක් සෙට් කරා ඒ වුණාද විවාහ ජීවිතයේ එක සෝනිකුෂන් තමයි ආදරය දෙන්නේ ඒ ආදරේ ජීවිතේ සමහර තැන්වලදී චමත්ත අදෝකේන මහරහතවද කියන හරිද කිව්වාද හොඳටවත් තියෙන ජීවිතේ සමහර තැන්වල අද පටන් ගන්නා ජීවිතේ තුළ තමයි ඔබට දෙදෙනා හරියට දන්නේ කවුද කියන්නේ චමත්ත වල සම්බන්ධව කියන මට මහන්සි කියන සම්බන්ධව ගාලා විශ්ල කරලා රූපේ තවත් දැනක බැනීම තවත් දැනක මේස් පිට තවත් දැනක ඔබට බලාපොරොත්තු වෙන්නේ ආවනේ මේ ජීවිතය අද පටන් ගන්න ඕනේ. කොට 100% මුදේ සර්ව සම්පූර්ණ අය නැහැ. අමාරුයි. මේ ඇජස්ට්මන්ට් අපි සමහර තැන්වල අපි සමාව දෙන්න ඕන, සමහර තැන්වල අපි අගය කරන්න ඕන. ඒකේ ඔකේවනේ. ඒකවල මම අද මේ ප්‍රශ්නයක් අහනවා. ඔබගේ ප්‍රශ්නයක් ඔය ස්වාමි පුරුෂයාගේ සුපුරුදු සමාරෝහය තුන්නේ දෙවෙනි දෙකේ මොන තමයි මේ ප්‍රශ්නයක් පහනක වෙන්න පුළුවන් මොනවාද ඒ වගේ සංකීර්ණ නාමනා වැඩන්න හරි චංචලාති මොන වරදවද සමාවෙන්න වැරද්ද හැටියට තමයි ඉතින් සමාව. ආදරේ නම් කිව්වද ආදරේ කියලා. ඔව් ඉතින්. මම ආදරේ හොඳ හදනවා. ඒ ආදරේ මේ ආදරේ නම් කියන්නේ වැරද්ද හැටියට. ප්‍රශ්නම. ඔව්. උත්තරේ මොන වැරද්ද? මොනවද කියන්නේ අපිට? මොනවද? තාත්තට කියන තාත්තා. චංචල පුළුවන්. මොනවද? දත්ති ඉඳාගෙන කිව්ව වගේ තමයි ආන චංචල. චංචල මොනවද කියන්නේ? මොන වැරද්ද සමාවදී හොරු පහක් විතර ඒ වැරද්ද කියෝ ඉන්න බෑ. සමාව දෙනවා ජීවිත කාලෙට කියලා ඒ සමාව මාය අවුරුපාන්ත කියවල ඉතින් ඉවරයි සමාව දෙනවා සමාව දෙනවා හරි පුළුවන් සමාව මම ඉස්සරහේ මේක කොහොමද ඉස්සරහ මොනවද කියන්නේ ඔය වීඩියෝ කරලා එතකොට චමන් ආදරේ නම් මේක තමයි ආදරේ මම ආදරේ මගේ පොඩි ජීවිතේ මම අවංකව ආදරේ කරනවා ඒ නිසා මම විරුද්ධ වෙනවා
මගේ මුළු මොන වැරද්ද කරලා සමාව දෙනවා. ඒකයි කිව්වේ ජීවිතේ පුතේ අනුවික්ෂණ. අමාරුයි. ඔබ කිවිෂ කරන්නේ. ඔබ අද බොරුවක් දෙනවා. අජේ. මගේ මුළු ජීවිතේ මම ඔබට ප්‍රේම කරනවා. මම ඔබට ගෞරව කරනවා. ආදරය කරනවා ගෞරව කරනවා. අමාරුයි. මේ ජීවිතය අමාරුයි. විවාහ ජීවිතය අමාරුයි. පුතේ අපි උත්සාහ කරමු. ඒ දේට අතුරු වෙන අමාරුයි තැන්වල ඒකට තමයි ප්‍රධාන දේ මේ ශක්තිය ලැබෙන්නේ. මම මෙතන කියනවා. ඔබ දෙදෙනාගේ අදහස් දෙකක් වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ භාර්යාව 100% දෙදෙනාම එක්කෙනෙක් වගේ වෙන්න. දෙදෙනෙක්ට එක්කෙනෙක් වෙන්න බෑ. හරිද? එක්කෙනෙක් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඔබගේ අදහස් දෙකක් ගෙනල්ලා දිව්‍යන් වහන්සේ ඉස්සරහා ඇවිල්ලා යාඥා කරන්නේ මගේ ස්වාමි පුරුෂයාගේ අදහස මේකයි. මගේ ස්වාමි පුරුෂයා මෙහෙම කෙනෙක්. ස්වාමී මට ඔබ වහන්සේට සමාව දෙන්න බෑ. මට බෑ මේ මනුෂ්‍යයන් සමාව දෙන්න. ඒකට මම භාර්යාව ලෙස මට අමාරුයි. වහන්සේ කතා කරන ස්වාමී සමාව දෙන්න ඔබට සමාව දෙන්න. ඔබ දෙදෙනා ඇවිල්ලා පෞල් ජීවිතය තුළ දෙවියන් ඉදිවි දැනගලා යාඥා කරා. ඔබ දෙදෙනාව වහන්සේට දෙදෙනා ඒක තමයි කියන්නේ විවාහ ජීවිතයේ තුල දෙවියන් එක්ක යන්නේ. දෙවියන් එක්ක යන්නේ. ඇයි? දෙවියන් නැති යන ගමනක් තුල කඩා වැටෙන්න පුළුවන්. මුචිය සමහර වෙලාවට කෝල් එකක්. රාත්‍රියේ එන කෝල් එක. කෝල් එකේ බලපෑම තේරුම් ගන්නට බැරි වීමක් වෙනවා. ඒක ඔබ දන්නවා නේද? ඉතින් මේකයි දෙවෙනි. මේකේ ශක්තිය ලැබෙන්නේ තේරුම් ගන්න ශක්තිය ලැබෙන්නේ දෙවියන්ට. ඒකට ඔබ දෙවියන්ට නම් මහසකෝ අරගෙන යනවා. කොච්චර බාරද අපේ ජීවිතේ කොච්චර බාරද තිබුණා අපිට යන්න පුළුවන්. දෙදුවේ පුතේ සංසලා සම්චමත් අදකට සුබපතන අද ඔබ මේ ජීවිතය තුළ කිව්වා වගේ මේක යන කරන්නේ ඔබ වාගේ කවුරු චංචලම් කරගන්න අද ගොඩක් ආදරේ ඒ ආදරේ තුළ ඉන්න ඒ වගේම චමත් කිව්වා එයාගේ හදවත ආදරේ උඩට පුද්ගලයෙක් මේ දේ තුළ ජීවත් වෙන්නට දෙවියන්ගේ ආශිර්වාදය කරමු. දැන් විවාහ සම්බන්ධ පිළිවෙලට සහභාගී වෙන්න යන්න. එම නිසා ශාක්ෂිකරව සමාපෝධ ආදරයෙන් ඉදිරියට පැමිණෙන්න. बाबा नाम क्या नाम है? हाँ पास දාබර චංචල සහ චමත් ඔබ දෙදෙනා මේ දෙව් මැදුරට පැමිණියේ සාන්ත් සභා සේවකයන් හා සමූහයාගේ ඉදිරිපිටදී ඔබගේ ප්‍රේමේ ස්වාමීන් වහන්සේ විසින් තහවුරු කර සවිමත් කරන පිණිසය. ක්‍රිස්තුන් වහන්සේ මේ ප්‍රේමය ඊටමත් බෙහෙවින් ආශිර්වාද කරන සේක. දැන් උන්වහන්සේගේ ශුද්ධ වූ ප්‍රසාද ස්නාපනයේ අභිනව ජීවිතයේ තුල ඔබ දෙදෙනා අතර නොනැසී පවත්නා හිතවත් භාවයකින් යුතුව විවාහ ජීවිතයේ යුතුයකම් ලෙස ඉටු කිරීම පිණිස විශේෂ ප්‍රසාද නිදානයක් මගින් දැන් උන්වහන්සේ ඔබ පොහොසත් කරන සේක, සවිමත් කරන සේක. එබැවින් සාන්ත සභාව ඉදිරිපිටදී ඔබගෙන් මම මෙසේ විමසන්නේ. එසේය කියා පිළිතුරු දෙන්න. හරි? විසිර දෙනාම නැගිට සිටියු. ආද කියන එකට එසේ කියලා ඉතුරු එතන බය වෙන්න එපා. හරි? සංසලා සහ චමත් ඔබ විවාහ මාර්ගයෙන් තම තමන් එකිනෙක කැප වෙන පිණිස
මෙහි පැමිණියේ ඔබගේම හෘදයාංගෙම නිදහස් තෝරා ගැනීමෙන්ද එසේ බල කරලා නැහැ නෑ එසේ හරිනේ ෂුවර්නේ තොතපොස්තු තුත්තාපෝස්තු මෙතෙන් සිට ඔබගේ මුළු ජීවිත කාලය තුලදී ස්වාමි පුරුෂයා සහ භාර්යාව වශයෙන් එකිනෙකා කෙරෙහි ප්‍රේමය ගෞරවය දක්වන්නට ඔබ කැමැතිද? එසේ දෙවියන් වහන්සේ වෙතින් ලබන දරුවන් ප්‍රේමයෙන් යුතුව බාරගෙන ක්‍රිස්තුන් වහන්සේ හා ශුද්ධ සභාවේ ධර්මය අනුව ඔවුන් අත්දැඩි කරන්නට ඔබ සූදානම්ද? එසේ විවාහ ජීවිතය ඇතුළු වීම ඔබගේ කැමැත්ත වෙන බැවින් ඔබගේ අත් එක් කර දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සභාව ඉදිරිපිටදී ඔබගේ කැමැත්ත මම මෙසේ විමසන්නෙමි. පුතේ අත් දෙක අල්ලගන්න පුතේ. පයිස් එන්න. පුතේ දෙන්න මොන බලන්න. ඒක මොන බලන්න. මම කියන දේ කියන්න චමොත් මම කියන දේ කියන්න. හරිද? චමත් වන මම සංසලාවන ඔබ මාගේ භාර්යාව කොට බාරගන්නෙමි. වාසනාවන්ත කල්හිද අවාසනාවන්ත කල්හිද ලෙඩ දුකේදී හා සුව සැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි. මගේ මුළු ජීවිත කාලය තුලදීම දෙකට බලාගෙන කියන්න. මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. සංසලාවන කියන දේ කියන්න. සංසලාවන මම චමත්වන ඔබ මාගේ ස්වාමි පුරුෂයා කොට බාරගන්නේ. වාසනාවන්ත කල්හිද අවාසනාවන්ත කල්හිද ලෙඩ දුකේදී හා සුව සැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි. මගේ මුළු ජීවිත කාලය තුලදීම ඇස් දෙක බලාගෙන අවංකව කියන්නේ මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. ශුද්ධ සභාව ඉදිරිපිටදී ඔබගේ කැමැත්ත ප්‍රකාශ කළාහුය. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ යහපත්කමින් ඔබගේ අධිඨන සවිමත් කරන සීක්වා. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ දෙපළ සපුරාලන සීක්වා. දිව්‍යයන් වහන්සේ කළ දෙය මිනිසාවෙන් නොකළ යුතුය. ඔබගේ අන්‍යෝන්‍ය ප්‍රේමයේ හා එකමුතුකමේ සංකේතයක් වශයෙන් ඔබ හුවමාරු කරගන්නා මේ මුදු සහමාල ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.
අනිත් ඉරුත් දෙක තියාගන්න පුතේ. අනේ නංගිට එන්න කියනවා. චමත් මම කියන දේ කිය කියලා. හරි හරි පාන. චංචලා සංසලා ඇඟිල්ල අල්ලගෙන. හරි. සංසලා මාගේ ප්‍රේමය හා එකමුතුකමේද සලකුණක් වශයෙන් මේ මුදුව පළඳින්න. මං කියන දේ කියලා. චමත් මාගේ ප්‍රේමය හා එකමුතුකමේද සලකුණක් වශයෙන් මේ මුදුව පළඳින්න. පියාණන් වහන්සේගෙන්ද පුත්‍රයන්න් වහන්සේගෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගෙන්ද නාමයෙන් ආමේන්. ඒක දාන්න නංගිට. අර නෝනන්. හරි කියන්නේ වෙල්ල කරගෙන ඉන්න කිව්වනේ. දානවා විතරද? දාන්නකෝ. නං කියනවා. මේක පස්සේ නරින්න. ආ වෙන්නේ නේද? දාන්න බෑ මේක කොටන්න. නාගි දාන්න බෑ ගේ අපේ නෑ. හරිද? ගන්නද? ආජෝඩේ නැද? මරුවඩේ ගාන්ජෝඩේ. අපිත් එක්ක නෑ මේ ෆොටෝ එකක් ගන්න එක තියෙනවා මේක වෙල්ල කරනවා අමන්න යන්නේ මාමසියට කතා කරන්න ඊට අයියට කතා කරන්න සාක්ෂියට හරියට මාගේ ඔක්කොම dekay men ini dekam patukan dekam patukan aye oh beta daatala den ekay amma me male මොකද වෙලාද නේ හැරෙනවා ඒක දෙන්න පතුර අප්පට සිරුන්නේ දැන් Gimana dia?
කවුරුද යන්නේ? ආයෙ මෙතන එන්නවා. ආයෙ මෙතන. මට ඔය තේරෙන්නේ නැහැ නේ මන්ද. මුද්ද දැන් හිරයි කියන වෙලාවට. කමනේ වන්න Jangan kau ni. Jangan. Ini naik. Ini aman, ambil. Tinggalkan kami. හරිද? ඉතින් ආ කතා කරමු. යහපත් කිතුකරුවන් ලෙස සමාජයට දායාද කිරීමට චමත් සහ පන්සලගේ ආදර්ශ දෙමෝපියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පූර්ණ කරන පිණිස ප්‍රේමයෙන් හා විශ්වාසයෙන් ජීවිත ගත කරමින් යහපත් දරු පරපුරක් කිරීමට අද දින ප්‍රේමයෙන් බැඳෙන සන්තලා සහ චමත් නවයෝන වෙත වහන්සේගේ ආශිර්වාදයෙන් නිවැරදි ලැබෙන පිණිස ගහගන්න මට දීලා ඔබේ බලාපොරොත්තු ඔබේ ඒ වගේම මම කවුරුන් ගත කරන්න බලන්න Yes,
මේ කවුරුවත් නැත පාදගාමින් ගන්න අරගෙන. Swami Silaha Bodhika Dana Meta Jita Kali yang Swami Dina Vyaya Vivasiki Karuna Berpita Labanir Paviti Silukara Dai Surakshiti Apage Galum Karwana Jisu Sudwang Sinam Pemini Bahagavan Apeksha Vina Pese Nemo Ramachandra Padete Manvita Sadharma Bhavasiki Sami Samadi Namaya Magi Sami Prithvi Sukhi Shram Kinamidavadala Jesu Swami Wansa ke maapiyan nataka wansa ke sabha vishwas dengan salaka wansa kemen kepada sabha sami samagid dan karna karmana wansa sadhar व्यवस्था से कराची काम करने से आमीन स्वामी की सami samagid धर्म भाव देवा samagid भाव देवा ये गाना हमको सामने मत सामने देवा लोगे पाव हमारे हैं बाबा अंदर बैठना ले भगवान देवाजवाय अपने सामने मैंने देवा शिवा के आनो मैंने लोग ये मावना वापस शिवाल के आने पूछने के अंदर ये बड़ा तो वहाँ के वाले हो स्वामी जी ने वहाँ से मांगने सवाल किया देवा शिवा का थोड़ी क्या मामला देवी सब साधवान से लगा के මම මෙතන ඉඳලා හිටියට කමක් නැද්ද නැත්නම් මම අයින් වෙනවා පස්සේ Bye.
කට්ටනින් අලි කට්ටක් වගේ. මම බයිට් වගේ දෙන්න. මේ පොඩි කෙනා වගේ. නෑ තව කෙනෙක් ඉන්නවා. මේ අක්කා ඉන්නවා. තව උසෙන්. මගේ පළවෙනි මෙයාලා ඉරවෙලා දින කොහොමද? මල ඔළුවේ මල වැටලා දින ඔළුවේ. අනිත් එක එකක් ඇදින්න. අයියා ගාව. අපිට අස්සම් කරන් නතර යන්න ඕන. අපි අස්සම් කළා නේද? හොඳයි. ඒක දාගන්න අමාරුයි. ඉන්නවා. දෙවි ස්වාමීනි එකිනෙකා සමගද ඔබ සමගද එකමුතු කරන පිණිස ඔබ වහන්සේ දිව්‍ය සම්ප්‍රසාද වාසය අපට දානය කොට ඇත්තේ විවාහ ප්‍රසාද නිදානේ මාර්ගයෙන් එක්කන සංසලා සාචමත් ඔබ වහන්සේගේ අසීමිත ආදරයෙන් ආශිර්වාද කරමින් ඔවුන් එක්සිත් කළ මැනව මෙහිදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. ශිෂ්‍ය ආශිර්වාදයේ සඳහා නව යෝල දැනගන්න කියලා ඉල්ලා සිටිනවා. අපි අහනවා කොහෙද මේකද? සියලු බල දෙවියන්න් වහන්සේ තමන් වහන්සේගේ ආනන්දය ඔබ වෙත දානය කරමින් ඔබ ආශිර්වාද කරන සේක්වා. ආමේන්. උන්වහන්සේගේ එකම පුත්‍රයන් වහන්සේ ඔබ වෙත දයාව දක්වමින් සැපදේදී ආදුකේදී ඔබට ආධාර කරන සේක්වා. ආමේන්. එවන් වහන්සේගේ ශුද්ධ ආත්මයන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබගේ හදවත් නිරතුරුවම පූර්ණවත් කරන සේක්වා. දේව මාතාන් වහන්සේගේ ආශිර්වාදය යාඥා කරමු. නමෝ මරේනී ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කරේ ශ්‍රී නගරේන ආශිර්වාද ලද්දේ වහන්සේ ඔබගේ සික්සේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ සාන්ත මරේනී දේවමෑණියනි පාපියෝ බෝධිසා දරුණු අපේ මරණේ විද්‍යාඥා කරනවා ජේසුස් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සර්ව බල දිව්‍යයන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ සියලු දෙනාම ආශිර්වාද කරන සේක්වා. යන සාවිනා ප්‍රේමී ජීවත් වන්න
කරන්න ඉඳගෙන නෙමෙයි. මේ ඉන්න ඕන පොඩ්ඩක්. අපිට පාඩම යල්ලන්නේ මෙතන. අපි අපුඩියක් ගහමු නේ අවුගෝරේ කියයි. ගොඩක් ඉස්සුනේ
malah ini kebitika malah kan lo nih. Malah malu kan? Kalau kan nih Pak? Matakan penau bang. Dekam malu. Ini ugal kami ini ugal. Balan dulu. Dan hari kan ugal hari. Oke mak. Ayo. Kau udah aku dia. Jamal kan itu dia tidak mau. හරිද? ඔයාගේ බුද්ධ කියන්නේ? විනෝඩ ප්‍රොපෝස් එක නෑනේ. එහෙනම් තිලිනට කිව්වද ඒක ලිස්ට් එක? ෆොටෝ එක උඩින්ද මේ අපේ හර්ෂ මේ විනෝඩ මුද්දක් දාන්න යන්නේ දැන්. යන්නේ හරිද පොඩ එකේ වීඩියෝ එකක් කරන් දෙන්න. හරි ඉස්සෙල්ලා වල ගෲප් ෆොටෝ එක ගහලින්ද? මෙතනද ගහන්නේ? ඔතන ඉඳලා පල්ලය ගහන්න බෑනේ අපි